හෙලෝ අයිබෝන් වෙලාව උදේ 10:58.4 සන්ඩේ දවස මම ඉන්නේ ඩොජ් කියන ටෝකන් එකේ 30 minute time frame එකේ. අපි මේක full screen එක. මට මේකේ buy opportunity එකක් පේනවා. මෙතනින් market එක bullish movement එක තියෙන්නේ. මේ වගේ bullish movement එක මෙහා ඉන්නේ. මේ bullish movement එකෙද්දී market එක මෙන්න මෙතන retracement එකක් ඇවිල්ලා strong move වෙලා තියෙනවා. මෙතන strong movement එකක් තියෙනවා. එතකොට මෙයා එන්නේ choppy price එකකින් පහළට. මේ zone එකට choppy price එකකින් එන්නේ. එතකොට මගේ entry තියෙන්නේ මෙන්න මේ zone එක මෙයා break කරන්න ඕනේ. මෙතනින් හැරිලා ඔන්න ඔහොම. එතකොට මගේ TP එක යනවා මෙන්න මෙතෙන්ට. stop loss එක යනවා මෙතෙන්ට. එතන මෙතනින් මට පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්. මේ entry වැඩ කරන්න නම් මට requirements තියෙන්න ඕන දෙකක්. එකක් මේක break වෙන්න ඕන. break වෙනවා වගේම මේ zone එක break කරලා retest වෙන්නත් ඕන. ඔන්න ඔය වැඩ දෙක තමයි මට තියෙන. අපි බලමු මෙතන channel එකක් තියෙද කියලා. මේ වුණ එච්චරම වැදගත් දේවල් නෙමෙයි ඉතින්. මෙතනත් යම් විදියක අපිට channel එකක් බලා ගන්න පුළුවන් මේ. support resistance support retest boom. බලමු මොකද වෙන්නේ කියලා. මේක මෙතෙන්ට යනවා නම් මෙන්න මේ මම මාක් කරලා තියෙන zone එකෙන් bounce වෙන්න ඕන. මේ zone එකෙන් මෙයා bounce වෙන්න ඕන. ඒතර මේ zone එකෙන් bounce වෙනවා. මෙතනින් break වෙනවා. මේ zone එක break කරලා retest වෙනවා. ඒ retest වෙන එකත් මෙයා මෙතන නිකන් මෙන්න මේ විදිහට retest වෙන්න බෑ. මේ බෑ. මෙයා clearly මේක break වෙලා retest වෙන්න ඕන. එතකොට මෙතන තියෙනවා 3.26 at least 1 to 2 අපිට යන්න පුළුවන්. බලමු මේක මොකද වෙන්නේ කියලා. මේක 30 minute නේ. මේක තව කොහොමත් පැය දෙකක් තුනක් යනවා මේ entry මෙතන හැරෙන්න නම්. එතකොට මෙතන strong movement එකක් තියෙනවා. මෙතන extraction එකක් තියෙනවා. මේ extraction එක තමයි මේ move වෙලා තියෙන්නේ. දැන් මෙතනින් දැනට bullish candle එකක් මෙතන හැදෙනවා. මොකද මේක වැඩ කරන්න නම් අනිවාර්යෙන් මේ zone එකෙන් මෙයාව bounce කරන්න ඕන. මේ bounce කරන්නේ නැතුව මෙයා මේ පහළට ගිහිල්ලා එන එක එච්චර මට එහෙම sure එකක් නැහැ. මම expect කරන්නේ මේ zone එකෙන් bounce වුණොත්. මේ zone එකෙන් bounce වෙනවා. ඒතර මෙතන channel එක confluence වෙනවා. උඩින් යන trend line එක break වෙනවා. සහ අපි මේක දික් කරොත් එම මෙතන strong zone එකක් තියෙන්නේ. මේ zone එක break කරලා support වුණා කියන්නේ මෙයා මෙතනින් උඩට යනවා. එතකොට මේක 30 minute time frame එක token එක Doge USDT වෙලාව 10:11යි 4:05 සන්ඩේ දවස. මම වීඩියෝ එක මෙතනින් end කරනවා. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා.